ගීතාවලිය පළවෙනි පරිච්ඡේදය. ධර්මිෂ්ඨයා හා දුෂ්ටයා. දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නා වූ, පෞකාරයන්ගේ මාර්ගෙහි නොසිටින්නා වූ, නින්දා කරන්නන්ගේ ආසනෙහි නොහිඳින්නා වූ, ස්වාමින්ගේ වියවස්ථාවෙහි ප්‍රීතිවන්නා වූ, උන්වහන්සේගේ වියවස්ථාව රෑදාවල් මෙනෙහි කරන්නා වූ මනුෂ්‍යයා ආශිර්වාද ලද්දේය. ඔහු දිය ඇලවල් ළඟ හිඳ වූ නියම කලට පල දෙන නොමැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය. ඔහු කරන සියල්ල සඵල වෙයි. දුෂ්ටයෝ එසේ නොව. සුළඟින් විසිර යන බොල් හා සමානය. එබැවින් දුෂ්ටයෝ විනිශ්චයෙහිද, පෞකාරයෝ ධර්මිෂ්ඨයන්ගේ සමාගමෙහිද නොසිටින්නෝය. මක් නිසාද? ස්වාමින් වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ මාර්ගය දන්නාසේක. නමුත් දුෂ්ටයන්ගේ මාර්ගය විනාශ වන්නේය.